Good evening, guys. Thank you for joining for the session. So අපි අද කතා කරන්න යන්නේ AI use කරලා කොහොමද portfolio website එකක් build කරන්න කියලා. Right. අපි වෙලා ගන්න නැතුව අපි session එක පටන් ගමු. හිතනවා audible කියලා පදල am I audible? Alright. Okay. Right. Once again, thank you for joining us. So we are looking for the today's like code smarter, not harder, build with AI. So I think අපි කතා කරන්න යන්නේ AI use කරලා කොහොමද portfolio website එකක් end to end build කරගන්න කියලා වගේම ඒක කොහොමද host කරලා internet එකේ host කරන්න කොහොමද කියලා අපි අද කතා කරන්න try කරනවා. Right. ඉතින් අද ඔයාලගේ session එකේ presenters ලා ඉදිරියේ ඉන්නේ පදුල ඇන්දිරේරු ඉන්නවම. ඉතින් අපි දෙන්න මේ වෙද්දී software industry එකේ associate tech leads ලා විදිහට work කරන්නේ. ඒ වගේම අපි දෙන්න මේ වෙද්දී AI driven business transformations වල තමයි වැඩ කරන්නේ. ඒකෙන් හින්දා තමයි අපි මේ වගේ session එකක් pre-session එකක් ගේන්න try කරන්නේ ඔයාලට industry exposure එකක් දෙන්න. Right. ඉතින් අද දවසේ agenda එකේ තියෙන්නේ මුලින්ම අපි briefly කතා කරනවා artificial intelligence කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි කතා කරනවා vibe coding කියන්නේ මොකක්ද කියලා. vibe coding වල foundation එක මොකක්ද කියලා. ඒ වගේම අපි ඊළඟට කතා කරන්න try කරනවා vibe coding වලට use කරන tools මොනවද, ඒ වගේම ඒවයි තියෙන best practices මොනවද කියලා. ඒ වගේම ඒ වගේ vibe coding tools use කරන්නේ ඔයාලට ලැබෙන benefits මොනවද කියලා. ඒ වගේම ඊළඟට අපිට තියෙනවා වැදගත්ම part එක අපි portfolio website එකක් build කරනවා AI use කරලා. ඒ වගේම අද session එකේ ඔයාලට chance එකක් තියෙනවා cursor subscription එකක් win කරන්න. Right. Okay, අපි යන් first part එකට. මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ AI නැත්නම් artificial intelligence කියන්නේ කියලා. සරලවම artificial intelligence කියන්නේ අපි human කෙනෙක් හිතන විදිය නැත්නම් පුද්ගලයෙක් හිතන විදිය සිලිකන් බේස් මැෂින් එක නැත්නම් කම්පියුටර් එක මිමික් කරන්නේ කොහොමද? ඒ process එක සිලිකන් කම්පියුටර් එක build up කරන්නේ කොහොමද කියන field එකට තමයි අපි artificial intelligence කියලා සරලවම කියන්නේ. ඉතින් මේවට ගොඩක් examples ඔයාලත් මේ විදිහට දන්නවා. ඉතින් අපි samples විදිහට ගත්තොත් voice assistants ගත්තොත් Siri, Alexa වගේ ඒවා AI use කරනවා. ඒ වගේම දැන් මේ වෙද්දි ඔයාලා use කරන ගොඩක් chatbots ලා AI use කරලා build කරපුවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා use කරන photo filters, ඒ වගේම face detection systems AI build කරලා තින්නේ. ඒ විතරක් නෙමෙයි දැන් වෙද්දි ගොඩක් e-commerce site ඒ කියන්නේ ඔයාලා නිකන් Amazon වගේ site එකකට ගිහිල්ලා මොනවා හරි product එකක් search කරොත් ඒ search කරන product එකේ product suggestions දෙන්න AI use කරනවා. ඒ වගේම ඔයාලා Netflix use කරනවා නම් Netflix වල ඔයාලා බලන TV series movies වල suggestions දෙන්නත් AI මේ වෙද්දී use කරනවා. ඊට අමතරව අපි හැමෝම දන්නවා ChatGPT වගේ AI tools තියෙනවා. ඒ වගේම අද අපි කතා කරන specific AI tool එකක් තියෙනවා Cursor AI කියලා. මොකද developers ලටම specific කරලා හදපු tool එකක් තමයි Cursor AI කියන්නේ. ඒක ගැන අපි අද කතා කරනවා. ඉතින් real world examples ගත්තොත් මම කලින් කිව්වා වගේ chatbots තියෙනවා, e-payments, search algorithms වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ගත්තොත් අපේ හැමෝම දන්නා ස්මාර්ට් කාර්ස් එහෙම නැත්නම් ටෙස්ලා එකේ තියෙන automated driving system එකේ AI එකක් use කරලා හදලා තියෙන්නේ මේ වෙද්දී Google Maps වලට AI ඉවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි Google search එකට පවා මේ වෙද්දී AI ඇවිල්ලා තියෙනවා. right. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ vibe coding කියන්නේ මොකක්ද කියලා. පදල Hi guys, මම ස්ක්‍රීන් එක share කරන්න. Yep, so hope you can see my screen now. Cool. අපි මුලින් බලමු vibe coding කියන්නේ කියලා මොකක්ද කියලා. ඇත්තට මේ vibe coding කියන term එක software industry වල term එකක්. මේක මුලින්ම මේ ගැන කතා කරේ අපි හැමෝම දන්න OpenAI එකේ co-founder වෙන ඇන්ඩ්‍රුච්. එයා කලින් වැඩ කරා former director විදිහට Tesla එකේ AI පැත්තේ. එයා තමයි මුලින්ම මේ vibe coding කියන concept එකයි term එකක් ගෙනාවේ. basically මෙතන කියන්නේ අපි කෝඩ් කරන්න නැතුව AI එකක් use කරලා අපි prompt දීලා අපිට ඒක prompt කියන්නේ basically අපිට software එකේ වෙන්නේ මොකද්ද වෙන්න ඕනේ කියන එක අපි AI එකට කියලා අපිට ඒකෙන් කෝඩ් එකක් අරගෙන අපේ ඕන software එක build කරගන්න එක.
එක්සාම්පල් එකක් විදිහට අපි හිතමු අපිට වෙද ඇප්ලිකේෂන් එකක් හදාගන්න ඕනේ කරන්ට් ටෙම්පරේචර් එක පෙන්වන්න. ඒතකොට අපි මොකක් හරි එකක් ඔයාලා chat GPT හරි Claude හරි ඕනම AI එකකට අපි කියනවා අපිට මෙහෙම රික්වයර්මන්ට් එකක් තියෙනවා. අපිට කරන්ට් ටෙම්පරේචර් එක දැනගන්න ඕන. ඒකට අපිට ඇප්ලිකේෂන් එකකට කෝඩ් එකක් දෙන්න කියලා. එතකොට එයාගේ තියෙන capability use කරලා අපිට කෝඩ් එකක් දෙනවා. අපිට ඒක අපිට local run කරගන්න පුළුවන්. ඕනනම් ඔයාලට cloud environment එක host කරගන්න පුළුවන්. ඒ වගේම තව එක්සාම්පල් එකකට ආවොත් අපිට to do application එකක් හදාගන්න ඕන. අපි අපේ requirement එක හරියට කියන්න ඕනේ. ඒ කියන්නේ අපිට add එක to do add කරන්න ඕනේ, delete කරන්න ඕනේ, mark as done කරන්න ඕනේ. ඒ වගේ features ටික අපි හරියට AI එකට කිව්වන් පස්සේ එයා ඒ ටික go through කරලා අපිට full application එක දෙනවා. මේක තමයි basically vibe coding කියන එකේ වෙන්නේ. ඊට වඩා එහා ගිය concept තියෙනවා in depth අපි ඒවා ඊළඟ sessions වලදී කතා කරමු example එක්කම. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා vibe coding කියන එක basically මොන වගේ දෙයක්ද කියලා. ඊළඟ slide එකට යන්න. අපි බලමු අපි මේ දවස්වල අපි ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරන ටූල්ස් මොනවද කියලා කෝඩ් කරන්න. අපි බේසිකලිම යූස් කරන v0 dev එක. මේක බේසිකලි යූස් කරන්නේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් වලට. මම දන්න Next.js කියන ෆ්‍රේම්වර්ක් එකට බැක් කරන කම්පැනි එකෙන් තමයි v0 එකට බැක් කරන්නේ Vercel කියන. ඒක හින්දා ගොඩක්ම මේකෙන් එන කෝඩ් එක ඉන්ඩස්ට්‍රි ලෙවල් Next.js වලට ඔප්ටිමයිස් වෙච්ච කෝඩ් එකක් තමයි එන්නේ. ඒකින්ද ඔයාලට මේක ඩිරෙක්ට්ලි යූස් කරන්න පුළුවන් ඔයාලගේ ඇප්ලිකේෂන්ස් වලට. ඒ වගේම මේක ෆලෝ කරනවා Tailwind CSS කියන ස්ටයිල් ෆ්‍රේම්වර්ක් එක. ඒක හින්දා ගොඩක්ම modern UI ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන් v0 dev එක. ඒ වගේම අපි අද කතා කරනවා Cursor AI එක ගැන. ගොඩම් ඉන්ඩස්ට්‍රි එකේ කර්සර් එක දැන් යූස් වෙන ගොඩක්ම ලංකාවේ තියෙන ලීඩින් IT කම්පැනිස් වල වගේම ෆොරින් කම්පැනිස් වලත් paid subscription වලට ගිය කර්සර් AI යූස් කරනවා යාළුවගේ day to day development වලට. ඒ වගේම තව tool එකක් තියෙනවා ඔයාලට front end development Lovable කියලා. මේකත් ගොඩක් හොඳ tool එකක්. ඒ වගේම Claude එකත් ඔයාලට යූස් කරන්න පුළුවන් free version එක වගේම paid version එක. ඒක powered NS 4 කියන model එකෙන්. ඒකත් ගොඩක්ම coding වලට optimize කරපු model එක. මේ අපි අද කතා කරන්නේ V0 dev එකයි cursor එක ගැන. ඒකින්ද අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඕකේ. අපි ඊළඟට බලමු අපිට AI මොකද ඕන වෙන්නේ කියලා. දැන් ඉස්සරහට AI කියන එක software development වලට required කැටගරි එකක්. ඒක ඔප්ෂනල් නැහැ. මොකද දැන් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලීඩින් ලෙවල් එකේ තියෙන software companies වල ළඟදී post වෙච්ච jobs වල තියෙන job description ටිකක්. ඒ හැම එකම AI familiarity එක ඒ වගේම AI tool use කරන එක අනිවාර්ය requirement එකක් වෙලා තියෙනවා. intern වලටත් mid level entry jobs වලටත් ඒක අනිවාර්යෙන් ඕන තැන්ට දැන් ඇවිල්ලා තියෙන ඉන්ඩස්ට්‍රි එක. ඒකින්ද ඔයාලට අනිවාර්යෙන් මේක දැම්ම මේ level එකේදී foundation එකක් දාගන්න එක ඉස්සරහට ගොඩක්ම වටිනවා. ඒක chat GPT වෙන්න පුළුවන්, Copilot වෙන්න පුළුවන්, v0 dev වෙන්න පුළුවන්, cursor වෙන්න පුළුවන් ඕන එකක්. ඔයාලා දැනගන්න ඕනේ කොහොමද AI එක use කරලා ඔයාලට day to day software development වැඩ ටික ඉක්මනට කරගන්න කියන එක විතරයි. ඒක ඔයාලා tool එක මත depend වෙන්න එපා. ඕනම tool එකක් use කරන්න පුළුවන් විදියට ඔයාලා basics ටික හදාගත්තාන් පස්සේ ඒක issue එකක් වෙන්නේ නැහැ. අපි මම හිතන මෙතනට ආපු ටිකල්ට ඔක්කොම ඔයාලට ක්ලියර් වෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු අද අපි මොකක්ද ඩෙමෝ එක විදිහට කරන්න කියලා. අපේ අද ඩෙමෝ එක විදිහට ප්ලෑන් එක තියෙන කලින් දිනවල කිව්වා වගේ පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් හදන එක. ඒක ඔයාලට හොඳ ඔයාලට හොස්ට් කරලා ඔයාලගේම ඩොමේන් එක හොස්ට් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට්ස් හරි ඔයාලට ඉන්ටර්විව් එකකට යන්න කවුරු හරි පෝර්ට්ෆෝලියෝ එකක් ඉල්ලනවා නම් ඔයාලට මේ ලින්ක් එක යවන්න පුළුවන්. එතකොට ඔයාලා වෙනම CV එකක් දෙන්න ඕනේ නැහැ. ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ ලින්ක් විතර යවන්න පුළුවන්. ෆ්‍රීලාන්ස් ජොබ්ස් කරන කට්ටිය ඉන්නවා නම් එයාලට ක්ලයන්ට්ලට ඔයාලට කරපු වැඩ ටික පෙන්වන්න පෝර්ට්ෆෝලියෝ ලින්ක් එකක් විතර මේක යවන්න පුළුවන්. අපි අද මේකට යූස් කරන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක හදන්න යූස් කරන්නේ v0 dev කියන AI tool එක. ඊට පස්සේ අපි යූස් කරනවා cursor AI එක. අපි මේකේ contact us form එකක් යූස් කරනවා. ඒක ඉම්ප්ලිමන්ට් කරන්න යූස් කරන්නේ cursor AI කියන එක. ඒ වගේම කෝඩ් එකේ තියෙන refactoring things ටික ඊට පස්සේ අපිට ඕන adjustments කරගන්න අපි යූස් කරන cursor AI එක. ඊට පස්සේ අපි මේක deploy කරන්න යූස් කරන්නේ Netlify කියන platform එක. ඒක free ඔයාලට යූස් කරන්න පුළුවන්. එයාලා දෙන domain එක ඔයාලා domain එකක් ඔයාලගේම own domain එකකට ඒක දාගන්න ඕන නම් ඔයාලට paid version එකට යන්න වෙනවා. ඒත් මේ level එකේ ඔයාලට free එක යූස් කරන්න පුළුවන්.
මේ ටික තමයි අද ප්ලෑන් එක වෙන්නේ. අපි බලමු ඊළඟට අපේ අප්කමින් සෙෂන්ස් ටික මොනවද වෙන්නේ කියලා. කලින් දිලුට කිව්වාගේ අපේ ඊළඟ සෙෂන්ස් ටික ඔක්කොම ප්ලෑන් කරලා තින්නේ AIත් එක්ක යන ඩෙවලොප්මන්ට් රිලේටඩ් වෙච්ච සෙෂන්ස් ටිකක්. කොහොමද AI ඇප්ලිකේෂන් එකක් end to end හදන්නේ, ෆුල් ස්ටැක් ඇප්ලිකේෂන් එක කොහොමද රියල් ටයිම් chatbot ඇප්ලිකේෂන්ස් හදන්නේ, ඒ වගේම ඒජන්ටික් AI හදන්නේ. ඒ වගේම ඔයාලට හිතන්න ඔයාලා එනවා කියලා මොබයිල් ඩෙවලොප්මන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව ඔයාලට AI යූස් කරලා කොහොමද මොබයිල් ඇප්ස් හදන්නේ zero coding වලින්. ඒ වගේ මේ සෙෂන්ස් ටික ඔක්කොම ඉවුනන් පස්සේ අපේ හැකතන් චැලෙන්ජ් එකක් යනවා. ඒකෙන් ඔයාලට ප්‍රයිසස් දිනා ගන්නත් පුළුවන්. මේක ලිමිටඩ් සීට් තමයි අපි අරේන්ජ් කරලා තින්නේ. ඒ වගේම මේක නොලෙජ් ෂෙයාරින් සෙෂන්ස් ටිකකුත් යනවා. කැරියර් සපෝට් එකත් අපි දෙනවා. අපි ගාව දැන්ට ඉන්න ඉන්ඩස්ට්‍රි ලෙවල් එක්ස්පීරියන්ස් තියෙන මෙන්ටර්ස්ලා අපි ගෙනල්ලා ඔයාලට software development විතරක් නෙමෙයි, quality assurance, project management, DevOps, cyber security ඒ හැම ඒරියා එකකම නොලෙජ් එක ඔයාලට ෂෙයා කරනවා. ඔයාලට විස්තර දැනගන්න පුළුවන් එයාලගේ. ඔයාලට තියෙන ප්‍රශ්න ඩිස්කස් කරගන්න පුළුවන්. ඔයාලට මේ QR එක ස්කෑන් කරලා දැම්ම රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ සීට් එක රිසර්ව් වෙනවා මේකේ. ඕකේ. එහෙනම් අපි ඩෙමෝ එකට යමු. ඕකේ. මම කලින් කිව්වාගේ අපි අද යූස් කරන්නේ V0 කියන AI tool එක තමයි අපේ පෝර්ට්ෆෝලියෝ සයිට් එක ජෙනරේට් කරගන්න. මේකෙදි මුලින්ම ඔයාලා දැනගන්න ඕන ඔයාලගේ ප්‍රොම්ප්ට් එක හරියට දෙන්න ඕන. ඒකට මම කලින් හදාගත්ත ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. මම මේක ඔයාලට ෂෙයා කරන්නම්. chat එකෙත් දාන්නම්. මේකෙදි බේසිකලි මම කියලා තින්නේ මට ඩාර්ක් තීම් එකට යන පොර්ට්ෆෝලියෝ සයිට් එකක් ජෙනරේට් කරගන්න ඕන. ඒ වගේ මේක රෙස්පොන්සිව් වෙන්න ඕනේ ඔක්කොම ඩිවයිසස් වලට, ඩෙස්ක්ටොප්, ටැබ්ලට්ස්, මොබයිල්ස්. ඒ වගේම ස්ක්‍රෝලින් කරන්න ඕනේ ස්මූත්ලි ඔක්කොම ඩිවයිසස් වල. ඒ වගේ මේකට හීරෝ සෙක්ෂන් එකක් ඕන. ඒ වගේම මගේ ඩීටේල්ස් ටික පෙන්වන්න about me section එකක් ඕන. ඒ වගේම contact us form එකක් ඕන, email name එක message එක ගන්න. ඒ වගේම footer එකේ මගේ social media icons ටික පෙන්වන්නත් ඕන. basically ඒ ටික තමයි මම මේ prompt එක ලියලා තින්නේ. ඔයාලා මොකක් හරි prompt එකක් දෙනකොට අනිවාර්යෙන් ඒක roughly ලියාගෙන ඊට පස්සේ ඒක refine කරගන්නත් AI tool එකම use කරන්න පුළුවන්. ඒකට මම දැන් කරන්නේ මේක අරගෙන ගිහිල්ලා මම ChatGPT කියලා කියනවා. මේක තමයි මගේ basic requirement ටික. මට මේ ප්‍රොම්ප්ට් එක රිෆයින් කරලා දෙන්න මගේ ඇප්ලිකේෂන් එක ජෙනරේට් කරගන්න කියලා. මේ මෙතඩ් එක යූස් කරන එක ගොඩක් හොඳයි. මොකද එතකොට මෙයා ගාන්ට ඔක්කොම ටික සෙක්ෂන් වයිස් හරියට හදලා දෙනවා අපේ වෙබ් ඇප්ලිකේෂන් එක එන්න ඕන විදිය. ඕකේ. ඊට පස්සේ පොඩ්ඩක් ප්‍රූෆ් රීඩින් කරන්න අනිවාර්යෙන් අපි අපේ රික්වයර්මන්ට් ටික ඔක්කොම මෙයා මේකේ ලියලා තියෙනවද කියලා. ඕකේ seems okay. ඊට පස්සේ මම මේක කොපි කරලා අරගෙන V0 එකට ගිහිල්ලා පේස්ට් කරනවා. මේකට සාමාන්‍යයෙන් 2 to 3 minutes යනවා මෙයා ඔක්කොම go through කරලා next JS code එක generate කරගන්න. අපි ඒ අතරේ slides වල ඉතුරු ටිකට යමු. අපි එතකොට බලමු අපි මොනවද use කරන්න ඕන best practices කියලා AI එකක් එක deal කරද්දි. මේක machine එකක් මෙයාට කිසිම ඒ කියන්නේ knowledge එකක් නැහැ. අපේ prompt එකෙන් දෙන prompt එක තුල තමයි මෙයා ඔක්කොම යන්නේ context use කරලා. ඒකින්ද අනිවාර්යෙන් ඔයාලා prompt එකක් දෙනකොට ඒකේ clearly ඔයාලගේ goal එක mention කරන්න. හිතන්න අපි to do application එකක් හදනවා කියලා. ඒකේ basically කියන්න ඔයාලට ඕන features ටික මේවා තමයි මගේ end goal එක වෙන්න ඕන කියලා. එතකොට ආයේ context එක use කරගෙන ඊළඟ features ටික develop කරගෙන යනවා. ඒ වගේම බ්ලයින්ඩ්ලි කොපි කරලා පේස්ට් කරන්න එපා කෝඩ් එක. ඔයාලා මොකක් හරි tool එකක් use කරනවා නම් Claude හරි ChatGPT හරි ඔයාලා production level application එකක ඒක paste කරනවා නම් අනිවාර්යෙන් දෙපාරක් read කරලා ඒක මොන හරි refactor වෙන්න ඕන තැන් තියෙනවද කියලා බලලා ඒක paste කරන්න.
ඒ වගේම ඔයාලා හිතන්න රියක්ට් කෝඩ් එකක් කියලා ඒක ඔයාලා රියුසබල් කම්පොනන්ට්ස් වගේ හදාගන්න ඕන නම් AI tool එකක් use කරන එක ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාලගේ කෝඩ් එකේ ගොඩක් තැන්වල එකම ෆන්ක්ෂන් එක රිපීට් වෙලා තියෙනවා නම් ඒක util ෆන්ක්ෂන් එකකට වගේ ඩිවයිඩ් කරගන්න AI එකට use කරන එක හොඳයි. ඒ වගේම CRUD ඔපරේෂන් වලටත් එහෙමයි. අනිවාර්යෙන් කෝඩ් එක දෙපාරක් තුන් පාරක් රිවියව් කරලා රිෆැක්ටර් කරගන්න. මොකද සමහර වෙලාවට මෙයා හැලුසිනේට් වුණාන් පස්සේ අපිට ඕන ලොජික් එක නෙමෙයි සමහරට ලොජික් එක නැතුව වෙන ලොජික් ජෙනරේට් කරන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ මෙන්න මේක ගොඩක්ම ඉම්පෝර්ටන්ට්. ඔයාලා යූස් කරන ඕනම version control එකකට ඔයාලා එක prompt එක generate කරලා ඒ feature එක හැදලි වුණාන් පස්සේ push කරන්න, commit කරන්න. මොකද සමහර වෙලාවට ඊළඟට ඔයා දෙන prompt එකෙන් ඔයාගේ කලින් වැඩ කරපු feature එක වැඩ කරගන්න නැතුව යන්න පුළුවන්. එතකොට ඔයාලට ඕන්ලක revert කරගන්න පුළුවන් කලින් තිබුණු state එකට application එක. ඒ අපි බලමු ඒ අතරේ cool. අපේ ඇපලිකේෂන් එක ජෙනරේට් වෙලා තියෙනවා. අපි බලමු අපි කියපු ඔක්කොම සෙක්ෂන් ටික තියෙනවද කියලා. අපි අපේ නැවිගේෂන් බාර් එකක් ඕන, about us සෙක්ෂන් එකක්, hero සෙක්ෂන් එකක්, expertise, projects, අපිට ආටිකල්ස් ටික දාන්න තැනක්, contact us form එකක්. බේසිකලි අපිට මේ වෙලාවේ අපිට ඇඩ් කරන ප්‍රොජෙක්ට් නැහැ. ඔයාලා ෆ්‍රෙෂ්ලි ආපු කෙනෙක් නම් ඉන්ඩස්ට්‍රි එකට. එතකොට ඔයාලට ඕනේ මෙතන වෙන මොකක් හරි සෙක්ෂන් එකක් ඕවර්රයිඩ් කරගන්න. ඒ වගේම මට ඕනේ මෙතන හීරෝ සෙක්ෂන් එකට මගේ ෆොටෝ එකක් දාගන්න. මම මේක දැන් ප්‍රොම්ප්ට් එකක් විදිහට දෙනවා AI එකට. මම කියනවා remove the featured sale for it additionally add image for hero section is use place all the images right. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන GitHub ප්‍රොෆයිල් එකක් ලින්ක් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. අපිට ආටිකල්ස් ටික තියෙනවා. ඊට පස්සේ අපිට මේ බටන් එක ඕන වෙන්නේ නැහැ හීරෝ එකේ. Please remove the view my button from the hero section. Basically අන්තිමට මම කියනවා additionally add some cool animations for the application. අපි බලමු මේ දීපු prompt එකත් එක්ක කොහොමද change වෙන්නේ කියලා අපේ application එක. meantime අපි යන් ඊළඟට තියෙන best practices ටික බලන්න. ඊළඟට ඔයාලා අනිවාර්යෙන් මොන හරි AI tool එකකින් generate කරපු code එකක් use කරනවා නම් ඔයාලගේ existing project එකක especially client project එක හරි team එකක වැඩ කරන project එකක හරි අනිවාර්යෙන් ඔයාලා එතන පොඩි comment එකක් දාන්න. ඔයාලා generate කරපු code එකේ මොකද්ද වෙන්නේ කියන සමහරවිට AI වලින් generate කරන codes human readability එක පොඩ්ඩක් අඩුයි, තේරුම් ගන්න ටිකක් යනවා. ඒකින්ද ඒක ඔයාලගේ teammate ලට ගොඩක් easy වෙනවා. ඔයාලා පොඩි comment එකක් දාලා තියෙනවා මෙන්න මේක තමයි මේ project එක මේ code segment එකේ වෙන්නේ කියන එක. ඊට පස්සේ ඔයාලා මොකක් හරි prompt එකක් දෙනකොට මම දැන් කලින් වගේ v0 dev එක use කරනවා tailwind css කියන framework එක. ඒනට ඔයාලගේ project එක use කරන්නේ and design වෙන්න පුළුවන්, style component වෙන්න පුළුවන්. ඒක mention කරන්න especially ඔයාලා use කරන්නේ මෙන්න මේ framework එක හරි මේ style guide එක හරි කියලා. එතකොට ඒක අනුව එයා code එක generate කරලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ point එක ගොඩක් important. ඔයාලා
සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් දෙන්න එපා, ස්පෙෂලි ඔයාලා යුරෝප් කන්ට්‍රි එකක ක්ලයන්ට්ලත් එක්ක වර්ක් කරනවා නම් ඒගොල්ලෝ ගොඩක්ම කන්සර්න් GDPR වයලේෂන්ස් එකේ. ඒකින්ද කොයි වෙලාවකවත් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන්, ඊට පස්සේ API keys, කස්ටමර්ස් ලගේ ඩීටේල්ස්, ඊට පස්සේ ටීම්මේට් ලගේ ඩීටේල් මොකුත් දෙන්න එපා. AI එකකට ඔයාලට ලොජික් එකක් ජෙනරේට් කරගන්නවත් ඒක මොකද මෙයා අනිවාර්යෙන් අපි දෙන ඩීටේල්ස් යූස් කරනවා ඊළඟ පර්පසස් වලට. ඒකින්ද දෙන්න එපා. ඊට පස්සේ ඔයාලා ගොඩක්ම හොඳයි මොකක් හරි ස්ලින්ට හරි මොකක් හරි ෆෝමැටින් ටූල් එකක් යූස් කරනවා නම් ඒ ටූල් එකෙන් ජෙනරේට් කරපු කෝඩ් එකක් ඔයාලගේ එක්සිස්ටිං ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරනකොට මොකද සමහරලාට ඉන්ඩෙන්ටේෂන්, ඊට පස්සේ ඔයාලා යූස් කරන ස්ටයිල් ගයිඩ් වෙනස් වෙන්න පුළුවන්, කෝඩින් ගයිඩ්ස් වෙනස් වෙන්න පුළුවන් ජෙනරේට් කරගන්න කෝඩ් එක. ඒකින්ද ඒක ෆෝමැට් කරගන්න ස්ලින්ට හරි මොකක් හරි ටූල් එකක් යූස් කරන එක ගොඩක් හොඳයි. ඒ වගේම කවදාවත් ඔයාව රිප්ලේස් කරන්න දෙන්න එපා AI ටූල් එක කෝඩින් වලින්. මොකද ඔයාගේ බිස්නස් ලොජික් එක දන්නේ නැහැ ඒ අපි යූස් කරන AI එක. එයා දන්නේ අපි දෙන ප්‍රොම්ප්ට් එකට කෝඩ් එක දෙන්න විතරයි. ඒක හින්දා අනිවාර්යෙන් එයාට හරි ඩිරෙක්ෂන් එකත් එක්ක හරි ප්‍රොම්ප්ට් එක දෙන්න. අනිවාර්යෙන් රිවිව් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එකට ඒක දාන්න. ඩිරෙක්ට්ලි කොපි කරලා පේස්ට් කරන්න එපා. ඒ වගේම ෆීඩ්බැක්ස් වලින් ඉටරේට් කරලා ඔයාට ඕනම සොලියුෂන් එක එයාට කියලා ජෙනරේට් කරගන්න. පොඩි එක්සාම්පල් එකකට මම අද දැක්කා මෙන්න මේක Twitter එකේදී මේක ප්‍රොඩක්ෂන් ලෙවල් ඇප්ලිකේෂන් එකක් තියෙන කම්පැනියෙන් ආපු මේල් එකක්. මේකෙදි මෙයා යූස් කරලා තියෙනවා මොකක් හරි ප්‍රොම්ප්ට් එකක්. එයාත් එක්කම ඩිරෙක්ට්ලි කොපි කරලා තමයි ඊමේල් ටෙම්ප්ලේට් එකට දාලා තින්නේ කොමර් ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අපි AI යූස් කරනකොට. ඒක හින්දා අනිවාර්යෙන් ඩබල් චෙක් කරලා ඔයාලා යූස් කරන්න AI. අපි බලමු දැන් මම හිතනවා ඔයාලට මේ බෙස්ට් ප්‍රැක්ටිස් ටික තේරෙන්නේ නැති කියලා. අපි කොහොමත් ලෙට්ස් රයිට් ටික ෂෙයා කරනවා. ඒතකොට ඔයාලට ගෝ ත්‍රූ කරන්න පුළුවන් ආපහු මේ ටික. ඕකේ අපි බලමු කොහොමද අපේ සයිට් එක කියලා. පෝල් about me එකේ අපිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා අපේ ෆොටෝ එක දාගන්න. ටෙක්නිකල් ස්කිල්ස් ටික දීලා තියෙනවා. අපේ එක්ස්පීරියන්ස් ටික දීලා තියෙනවා. අපේ අර ෆීචර් ප්‍රොජෙක්ට් සෙක්ෂන් එක මෙයා සර්විසස් වලින් ඕවර්රයිට් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ආටිකල්ස් ටික දාගන්න පුළුවන්. මෙතන GitHub link එක දාගන්න පුළුවන්. ඕකේ කන්ටැක්ට් අස් එක තියෙනවා. අපේ සෝෂල් මීඩියා ලින්ක්ස් ටික තියෙනවා. seems all good. ඇනිමේෂන් ටිකකුත් මේ ඇඩ් කරලා තියෙනවා. ඔව් අපිට හිතෙන දිල්ලු මේකට මේක යූස් කරන්න පුළුවන් ඊළඟ ඩෙවලොප්මන්ට් වලටනේ. yes. ඕකේ එතකොට අපි ඊළඟ ඩෙවලොප්මන්ට් එක යූස් කරන්නේ කර්සර් කියන AI tool එක. basically ඒක ID එකක්. ඔයාලට VS Code එකට යූස් කරන්න පුළුවන්. මම කෝඩ් එක ඩවුන්ලෝඩ් කළා. ඕකේ මම කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා දිලට යවන්නම්. එයා එතනින් පස්සේ කොහොමද කර්සර් එකත් එක්ක යූස් කරන්න කියලා ඔයාලත් එක්ක කතා කරાવી. ඔයාලට මොන හරි ක්වෙස්චන් තියෙනවා නම් දැන් රේස් කරන්න පුළුවන්, chat එකට දාන්න පුළුවන්, නැත්නම් අපේ channel එකටත් දාන්න පුළුවන්. basically අපි යූස් කරේ ඔක්කොගම free version. V0 dev එකේ යූස් කරන free version එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. අපිට ඊළඟට තව තියෙන්නේ 5 conversation times විතරයි. ඔයාලට free version එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. paid version එකට යන්න ඕනේ නැහැ. cursor එකෙත් එහෙමයි. මම හිතනවා ඔයාලට front end part එක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟට කන්ටිනියු කරමු. දිල්ලු එහෙනම් Right. Okay. Thank you, brother. හිතනවා ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. yes. Okay. හරි. okay guys. basically දැන් මෙච්චරලා පදල කරේ ටෙම්ප්ලේට් එන්ජින් එකක් තමයි යූස් කරේ. මොකද v0.dev කියන්නේ AI යූස් කරලා තියෙන ටෙම්ප්ලේට් එන්ජින් එකක් basically front end build up කරන්න. ඉතින් ඒ වගේ එක අපිට ලොකු කස්ටමයිසේෂන්ස් කරන්න අමාරුයි. ඔයාලට boilerplate එක අරගෙන ටෙම්ප්ලේට් එක build කරගන්න v0.dev කියන්නේ
amazing tool එකක්. ඒ කියන්නේ basic UI එක build කරගන්න. හැබැයි customizations වලට ආවට පස්සේ ඔයාලට ඕන දේවල් application එකේ වෙනස් කරගන්න ආවට පස්සේ ඊට වඩා ටිකක් වෙනස් system එකක් ඔයාලට ඕන වෙනවා. ඉතින් ඒකට තමයි අපි cursor එක use කරන්නේ. ඉතින් පදුල build කරපු template එක මම දැන් download කරන් තියෙන්නේ. ඉතින් මේක අපි cursor වල open කරගමු. දැන් මේ විදිහට තමයි cursor එකේ අපිට VS Code ඔයගොල්ලෝ use කරලා තියෙනවා නම් basically cursor කියන්නේ VS Code ම තමයි. හැබැයි VS Code වලට AI wrapper එකක් දාලා. ඒ කියන්නේ AI use කරලා VS Code enhance කරලා වගේ scene එකක් තමයි cursor එකේ තියෙන්නේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනම Next.js project එක වගේ අපි මේකේ npm install කරගන්න ඕන. සාමාන්‍යයෙන් මෙතන තියෙන ප්‍රශ්නයක් ඔයාලා v0.div use කරනවා නම් අපි මේ වෙලාවේදී මම explain කරන්නම්. මොකද මේ v0 මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ඔයාලා AI එක වැඩ කරද්දී එනවා. මොකද මම කලින් කිව්වා වගේ v0.div කියන්නේ template engine එකක්. එතකොට ඒගොල්ලෝ try කරන්නේ හැමතිස්සෙම ඔයාලට ලස්සන UI එකක් දෙන්න. එහෙම UI එකක් දෙනකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ use කරන package JSON එක. package JSON file එකේ තමයි අපි හැමෝම දන්න විදිහට අපි use කරන dependencies තියෙන්නේ. ඔයාලට මේකට ගියොත් පේනවා මේ වගේ dependencies ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඩිවලපර් කෙනෙක් මේ වෙබ්සයිට් එක build කරා නම් මෙච්චර dependencies first time වල use වෙන්නේ නැහැ. හැබැයි අපි AI එකක් use කරපු හින්දා මේ වගේ dependencies ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම dependencies use කරලා use කරන එකේ තියෙන disadvantage එක තමයි ඔයාලට මේ error එකක් විදිහට පේන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි v0.div වලින් template එකක් build කරාම npm i command එක වැඩ කරන්නේ නැහැ. ඒකට reason එකක් තියෙනවා. මොකද v0.div එක ගොඩක් පරණ libraries use කරනවා updated නැති. එයාලගේ template එක බින්දා. ඒක හින්දා අපිට use කරන්න වෙනවා මෙන්න මේ legacy predicts කියලා command එකක්. මේකෙන්දී වෙන්නේ අර පරණ තියෙන libraries උනත් අලුත් ඒවාත් එක්ක override වෙලා install වෙන එක. ඉතින් මේ command එක තමයි අපි සාමාන්‍යයෙන් v0.div වල template එකක් build කරාට පස්සේ ඒක npm packages ටික install කරන්න use කරනවා. right. මේක install වෙන්න ටිකක් වෙලා යනවා. ඒ අතරේ අපිට පුළුවන් අපේ slides වලට චුට්ටක් යන්න. ඉතින් අපි මුලින්ම නිකන් vibe coding use කරන්නේ ඇයි කියලා බැලුවොත් ඒ කියන්නේ මේකෙන් තියෙන advantages බැලුවොත් දැන් ඔයාලට පේනවා ඉතින් UI එකක් build කරගන්න මාර ලේසි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ portfolio website එකකට ඔයාලා තනියම ගිහිල්ලා UI එකක් build කරගන්න ගියොත් මේක දවසක විතර වැඩක්. හැබැයි ඔයාලට අර boiler plate එකේ template එක build කරගන්න මාර ලේසි AI use කරලා. ඒ වගේම දැන් ඕගොල්ලෝ Copilot හරි cursor හරි use කරලා තියෙනවා නම් දන්නවා code quality එක වැඩි කරගන්න automated suggestions කියන ඒවා ගොඩක් විදියට vibe coding එකේ එනවා. ඒ වගේම syntax හරියට ලියන්න ඒ විතරක් නෙමෙයි දැන් industry එකේ MVP නැත්නම් minimum viable product එකක් ඉක්මනට එළියට දාන්න vibe coding කියන එක සෑහෙන use කරනවා. ඒ විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ඔයාලා දැන් campus එකේ project එකක් කරලා තියෙනවා නම් නැත්නම් ඔයාලා entry level project එකක් හරි industry project එකක් හරි කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට miss වෙන දෙයක් තමයි documentation කියන part එක. මොකද developers විදියට අපි කැමති නැහැ documentations ලියන්න. හැබැයි අපිට AI use කරලා ඒ documentation generate කරන්න පුළුවන්. ඉතින් අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ. අපිට prompt එකක් දීලා ඒ documentation part එක කරන්න පුළුවන්. ඒ විදිහටම test cases generation. documentation and test cases generation කියන්නේ ගොඩක් boring දෙකක් developers ලට. ඉතින් ඒ වගේ දේවල් automate කරන්න vibe coding use කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඔයාලා production level applications වලට එනවා නම් industry එකේ ඕගොල්ලන්ට legacy codes එක වැඩ කරන්න හම්බෙලා තියෙනවා. legacy code එකක් කියන්නේ සාමාන්‍යයෙන් මීට අවුරුදු 10කට 15කට විතර කලින් ලියපු code එක. එතකොට ඒ වගේ කෝඩ් එකක් අපි ඔයා අලුත් ඩෙවලොපර් කෙනෙක් විදිහට ගිහිල්ලා අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න මාර අමාරුයි. හැබැයි ඔයාලට වයිබ් කෝඩින් වල හෙල්ප් එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාලා කර්සර් හරි කෝපයිලට් වගේ හරි ටූල් එකක් යූස් කරනවා නම් ඒක ඔයාලට යූස් කරන්න පුළුවන් ඒ කෝඩ් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. ඔයාලට AI එකට කියන්න පුළුවන් මේ කෝඩ් එක go through කරලා මේ කෝඩ් එකේ flow එක මට කියලා දෙන්න. ඒ කියන්නේ කොයි විදිහටද මේ කෝඩ් එක behave වෙන්නේ? මොනවද මේ කෝඩ් එකේ තියෙන වැරදි? ඒ වගේ දේවල් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න අපිට AI යූස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි API integrations වලට ඒ වගේම ඩිබග් කරන්න ඒ විතරක් නෙමෙයි තව ලොකු ඉම්පැක්ට් එකක් තියෙන දෙයක් තමයි හිතන්න ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා Angular වලින් build කරලා. ඔයාට ඕන එක React වලට convert කරගන්න. මේක ඔයා manually කරන්න ගියොත් මේක ලොකු වැඩක්. හැබැයි ඔයාට AI use කරලා මේක ගොඩක් දේවල් හැම දෙයක්ම කරන්න බෑ. හැබැයි ගොඩක් දේවල් AI use කරලා කරගන්න පුළුවන්. right. අපි ඒ අතර ගිහලා බලමු මේක build වෙලාද කියලා. right. අපිට දැන් npm package ටික build වෙලා තියෙන්නේ. අපි මුලින්ම කරන්න ඕන මේක run වෙනවද කියලා බලන්න ඕන. මේකට මේ command එක දෙමු. right. ඊට පස්සේ
ගිහිල්ලා බලන්න ඕන ඒක වැඩ කරනවද කියලා. හරි. දැන් ඔයාලට පේනවා අපි බිල්ඩ් කරගත්ත ටෙම්ප්ලේට් එකේ පැකේජස් ටික ඉන්ස්ටෝල් වුණා. ඒ වගේම අපි දැන් ගියාට පස්සේ ඒක වැඩ කරනවා. දැන් ඔයාලට පේනවා මේක ටෙම්ප්ලේට් එකක් කියලා ඔයාලා මේකට බැලුව ගමන් තියෙනවා. දැන් අපි කරන්න ඕනේ ටෙම්ප්ලේට් එක කියන එක වෙනස් කරගන්නවා. right. ඒකට අපි මුලින්ම කරන්න ඕන මෙතනට ඔයාලට පේන ඇති බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් වගේ වෙන්න තියෙනවා. ඒකයි. ඊට පස්සේ මේ about me section එකේ අපි වෙනස් කරගන්නවා. right. ඒකට අපි මුලින්ම අපි AI එකට ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙමු. ඉස්සෙල්ලම ඉමේජස් දානවා නම් ඔයාලා නෙක්ස්ට් එක වැඩ කරලා තියෙනවා නම් ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕන පබ්ලික් ෆෝල්ඩර් එකේ ඩිරෙක්ටරි එකක් හදාගන්න ඕන. assets කියලා. සාමාන්‍යයෙන් ඒක තමයි best practice එක. ඒ assets ඇතුලේ අපි තව ඩිරෙක්ටරි එකක් හදනවා images කියලා. right. එතකොට ඔයාලට පේනවා දැන් අපිට මෙතනට image එකක් ඕන කියන්නේ hero section එකට ඊට පස්සේ about me එකට image එකක් ඕන. ඒ දෙකට තමයි අපිට දැනට images ඕන. අපි මේ දෙකටම එක image එකක් use කරමු. right. එතකොට ඒකට කරන්න මම කලින් ඩවුන්ලෝඩ් කරගත් images තියෙනවා මෙතන. හැබැයි ඔයාලට හිතන්නකෝ ඔයාලට අලුතෙන් image එකක් ඕනේ කියලා. එහෙම image එකක් ඕන නම් මේ site එක ඔයාලට ගොඩක් කියන්නේ ඔයාලට royalty නැතුව කිසිම මේකක් නැතුව හොඳ stock images ගන්න පුළුවන් site එක තමයි pexels.com කියන්නේ. මේ වගේ site එකක් use කරන්න ඔයගොල්ලෝ profile portfolio එක build කරද්දි මොකද මේවයි කිසිම කියන්නේ royalty එකක් ගෙවන්න ඕනේ නැහැ. මේවා free images, stock images. මේවා use කරලා ඔයාලට website එක build කරගන්න පුළුවන්. right. අපි දැන් download කරපු image එකක් තියෙනවා. අපි දැන් මුලින්ම මේ contact hero image එක ගෙනිහිල්ලා අපි කලින් හදාගත්ත assets directory එකේ දාගමු. right. හරි. මේ දැන් public folder එකේ assets වල image ඇතුලේ තමයි මේ hero image එක තියෙන්නේ. ඊට පස්සේ අපි cursor එකට instruct කරමු මේ hero image එක replace කරන්න කියලා. අපි බලමු cursor එකෙන් කොහොමද මේක behave වෙන්නේ කියලා. මින්දේගේ question එකක් තියෙනවා UI එක stitch වගේකින් build කරන්නත් පුළුවන්. කිසිම issue එකක් නැහැ. අපි මෙතනට V0 div use කරලා තියන්නේ අපේ preference එකක් හින්දා. හැබැයි ඔයාලට stitch වගේ එකක් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව තියෙනවා lovable කියලා එකක්. ඒ ඕනම platform එකකින් ඔයාලට UI එක build කරන්න පුළුවන්. හැබැයි ඔයාලා white coding වලට එද්දී අපි highly suggest කරනවා cursor use කරන්න කියලා Copilot වලට වඩා. මොකද cursor වල performance එක සෑහෙන හොඳයි. ඔයාලට පේනවා ඇති මෙයා මේක read කරලා එයාට අපිට steps ටිකක් දීලා තියෙනවා. හැම system එකෙම prompt එකක් දුන්නාම මේ steps ටික කියලා බලන්න මොකක්ද එයා කියලා තියෙන්නේ කියලා. ඒක කියන්නේ base වලට assets වලට මාරු කරනවා ඊළඟ දේ step එකට යන්නද කියලා. ඉතින් අපි එතන green light එක දෙනවා ඊළඟට ගිහිල්ලා වැඩ ටික කරන්න කියලා. ඊට පස්සේ මේ cursor එකේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් වෙලා තියෙන වෙනස මොකක්ද කියලා. basically මෙතන ඔයාලට කලින් තිබ්බ එකයි අලුත් එකයි පෙන්වනවා. එතකොට මෙතනදී ඔයාලට හැමතිස්සෙම good practice එක තමයි මෙහෙම change එකක් ආවට පස්සේ ඔයා එතනට කියලා බලන්න ඔයාලට ඕන දේ වෙලා තියෙනවා කියලා. වෙලා තියෙනවනේ file එක accept කරන්න. right. එහෙම accept කරාට පස්සේ අපි ගිහිල්ලා බලමු පෙන්වන්න. right. ඔයාලට දැන් hero section එක පේනවා නිකන් ලස්සන background image එකක් එක්ක ඒක කියන්නේ. හරි. ඊළඟට අපිට මොකද්ද කරන්න? අපිට ඊළඟට ඕන මේ web developer කියන එක වෙන නමකට වෙනස් කරන්න. ඊට කලින් අපි about me එකේ image එක වෙනස් කරගන්න. මොකද ඒක එක ළඟ යන prompt එකක් හින්දා එතකොට cursor එක හොඳට behave වෙනවා. right. අපි මේක skip කරනවා. right. ඊළඟට අපිට කරන්න තියෙන්නේ about me section එකට දාන්න එක. ඒකට අපි prompt එකක් දෙන්න ඕන. same image for the about me section. right. එතකොටත් එයා හැමතිස්සෙම ටාස්ක් බ්‍රේක්ඩවුන් එකක් දෙනවා. ඊළඟට අපි ඒකේ වෙන්නේ මොකක්ද කියලා කියවලා බලලා ඊළඟට අපි ග්‍රීන් ලයිට් එක දෙන්න.
ඔයාලට ගිහිල්ලා බැලුවට පස්සේ ඒ චේන්ජ් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඕකේ හින්දා අපි ඒක ඇක්සෙප්ට් කරනවා. ඇක්සෙප්ට් කරලා අපි ගිහිල්ලා බලමු. රයිට්. ඔයාලට දැන් පේනවා about me එකට අපිට ඕන ඉමේජ් එක වැටිලා තියෙන්නේ. රයිට්. ඊළඟට අපිට මොනවද කරගන්න පුළුවන් දේවල් විදිහට තියෙනවා. රයිට්. අපි මේකේ පල්ලෙහාට ගියොත් අපි මේ GitHub link එක ක්ලික් කරාට දැන් මොකුත් වෙන්නේ. ඉතින් අපිට මේකට ඕන actual GitHub link එක link කරගන්න. ඒකට අපිට කරන්න පුළුවන් ඒකටත් අපිට prompt එකක් දෙන්න පුළුවන්. මේකට මම මගේ GitHub link එක දානවා. right. So this link to be right. අපි බලමු මෙයා මේක understand කරගන්නේද කොහොමද මේක එතකොට අපිට basically මෙතනට GitHub එක link වෙලා තියෙනවා. ඒක click කරාම අපි GitHub එකට forward වෙනවා. ඒක තමයි අපි expect කරන්නේ. right. right. okay. ඊළඟ step එකට යාට green light එක දෙනවා. හරි. ඊට පස්සේ අපි හැමතිස්සෙම කරනවා වගේ මෙතනට ගිහලා බලන්න ඕන අපිට ඕන දේද කරන්න කියලා. හරි. එතෙන්දී ඔයාලට පේනවා මෙතන මෙයා කරලා තියෙන්නේ on click event එකක් දාලා තියෙනවා. on click event එකෙන් window open එකක් දීලා තියෙනවා GitHub එකට. right. අපි මේ file එක access කරනවා. ඊළඟට අපි ගිහිල්ලා බලමු. right. මේ තියෙන මගේ GitHub එක. එතකොට මගේ GitHub එකට මෙතනින් link වෙලා තියෙනවා. right. ඊළඟට දැන් මෙතන තියෙන්නේ dummy articles. දැන් ඔයාට ඕන මේකට ඔයා ලියපු හරි එහෙම නැත්නම් හොඳම දේ තමයි වගේ portfolio website එකක් ඉන්න medium articles ටිකක් මෙතනට දාන්න. ඉතින් අපි ඒක කරන්නේ කොහොමද කියලා prompt එකක් through බලමු. ඉතින් මේකට මම use කරන්නේ මම ලියපු medium articles ටිකක්. එතකොට මේකට ඉතින්මු following medium links as medium article links. right. ඊට පස්සේ මම note එකක් දාගෙන තියාගත්ත තියෙන medium articles ටික. right. මේ basically මම ලියලා අපි host කරලා තියෙන medium article set එකක්. අපි ඒ ටික මෙතනට දානවා. අපි බලමු කොහොමද prompt එකෙන් ඒකට ගන්න කියලා. right. අපි මේකටත් කරන්න කියලා යට කියනවා. මේ vibe coding කරද්දී ඔයාලා පුළුවන් තරම් try කරන්න පොඩි prompts දීලා පොඩි steps කරන්න. ඒ කියන්නේ අපි මෙතනදී දැන් ඒක ඔයාලට පෙන්නන්නේ සාමාන්‍යයෙන් මේ පොඩි step එකක් ඉවර කරපු ගමන් පදුල කලින් කිව්වා වගේ ඔයාලා commit එකක් ගහන jit එකට. මොකද මේ පොඩි part එක වැඩ ගන්නවා කියන්නේ ඊළඟ part එකට යන ලේසි. ඒ වගේම මොකක් හරි හේතුවක් හින්දා prompt එක crash වෙලා හරි AI එක crash වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට revert back කරලා කලින් වැඩ කරපු version එකට එන්න ලේසි. right. අපි දැන් මේක accept කරමු. මෙයා කරපු changes ටික බලලා. right. right. මෙතනදී ඔයාලට ඉන්ට්‍රස්ටිං දෙයක් පේනවා. දැන් කලින් තිබ්බ ටයිටල්ස් උත් මෙයා වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාට දැනට පුළුවන්කම තියෙනවා අපි මෙහෙම URL එකක් දුන්නට පස්සේ ඒ URL එකට ගිහිල්ලා බලලා ඒකට අනුව කෝඩ් එක වෙනස් කරන්න. ඒක හින්දා ඔයාලා සාමාන්‍යයෙන් ප්‍රොඩක්ෂන් ලෙවල් එකකදී මොකක් හරි ඩිබග් කරනවා නම් හරි මොනවා හරි කරනවා නම් මොනවා හරි රිසෝසස් දීලා ඒක go through කරලා change කරන්න කියලා ඔයාට තර්ස් එකට ඉන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන්. right. මේ ටික ආවට පස්සේ හරි ආටිකල්ස් ටික ලින්ක් වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. right. ආවට පේනවා දැන් ආටිකල්ස් ටිකත් අපිට ලින්ක් වෙලා පෙන්නනවා. right. right. ඒ පාර්ට් එකත් okay. හරි. ඊළඟට අපිට මොනවද කරගන්න තියෙන්නේ? ඊළඟට මට හිතෙනවා මෙතන වෙබ් ඩෙවලොපර් කියන එක වෙනස් කරගත්තා නම් හොඳයි කියලා. ඒකට අපි පොඩි prompt එකක් දෙමු. right. ඕකේ. මේක ඇක්සෙප්ට් කරනවා. හරි. ඔයාලට දැන් නමක් කරලා පෙන්නනවා මෙතන. එතකොට ඒ පාර්ට් එකත් හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ contact us form එක හදාගන්න එක.
මේ කන්ටැක්ට් අස් ෆෝම් එක හදාගන්න ඔයාලට ෆ්‍රී ටූල් එකක් තියෙනවා යූස් කරන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේ ටූල් එක. මේ ෆෝම්ස් ෆ්‍රී කියන ටූල් එක formsfree.io මේක ටෝටලි ෆ්‍රී. මේක දවසක කියනවාට කන්ටැක්ට් අස් 50ක් ලිමිට් එකක් යූස් කරන්න පුළුවන්. මේක ටෝටලි ෆ්‍රී. මේකේ ඔයා ගිහිල්ලා sign up වෙන්න. sign up වුණාට පස්සේ මෙතන add new ගිහිල්ලා new form එකක් add කරගන්න තමයි තියෙන්නේ. දැනට මම මේක හදලා තියෙන්නේ මේ වගේ ෆෝම් එකේ නම දාලා ප්‍රොජෙක්ට් එකක් දාලා send emails කියලා ඔයාගේ mail එක link කරගන්න තමයි තියෙන්නේ. හරි. මේ ටික කරාට පස්සේ ඔයාලට එනවා form endpoint කියලා එකක්. මේ form endpoint එක අපිට ඕන. හැබැයි ඊට කලින් අපි කරන්න ඕන අපේ web application එකේ මේ implementation එක ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ forms free implement කරන්නේ කොහොමද කියලා එයාට දෙන්න. right. right. ඒකට අපි prompt එකක් දෙනවා. materials free for contact us do the implementation. right. අපි මේ වගේ පොඩි prompt එකක් දීලා බලමු එයා මොකද්ද කරන්න කියලා. forms free අපිට use කරන්න ඕනේ. ඒකෙන්ද implementation එක කරන්න කියලා. right. ඊට පස්සේ එයා දෙනවා okay. එයා අහනවා මෙතන endpoint එකට එයා place hold එකක් දාලා implementation එක කරන්නද කියලා. අපි ඒකට okay කියලා දෙමු. right. right. okay. මේක build up වෙනකන් අපිට පුළුවන් මේක ඊළඟ section එකට යන්න. අපි කලින් කතා කරා වගේ ඔයාලට අලුත් languages ඉගෙන ගන්න ඕන නම් අපිට vibe coding use කරන්න පුළුවන්. ඒ වගේම real world projects build කරන්න pair programming වලට ඒ වගේම developing වල soft skill build කරගන්න කියන problem ඒ වගේම prompt engineering ඒ වගේ දේවල් වලටත් අපිට vibe coding use කරන්න පුළුවන්. ඊට පස්සේ AI assisted workflows කියලා දේවල් දැන් හැදිලා තිනවා. ඒවට අපිට use කරන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි දැන් වෙද්දී ඔයාලට ජොබ් ඉන්ඩස්ට්‍රි එකේ හරි software industry එකේ කැපිලා පේන්න ඕනේ. කියන්නේ මාකට් එකට වඩා ඉස්සරහින් ඉන්න ඕන නම් මේ වෙද්දී AI use කරන්න ඕනේ. මොකද මේ වෙද්දී ගොඩාක් leading companies වල ලංකාවේ විතරක් නෙමෙයි foreign companies වලත් ඔයාලා technical interview එකට ගියාට පස්සේ එතනදී ඉස්සර නම් තිබ්බේ close book. ඒ කියන්නේ ඔයාගේ syntax පුළුවන්ද ඒ වගේ දේවල් ටිකක් තමයි ගොඩක් වෙලාදී interview එකේදී බලන්නේ. හැබැයි දැන් වෙද්දී ඒක change වෙලා තියෙනවා. ඔයාලට කැමති tool එකක් use කරන්න පුළුවන් ChatGPT, Claude, Gemini ඒ වගේ use කරලා problem එකක් solve කරන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් වෙලාවට companies වලින් මේ වෙද්දී expect කරන්නේ. especially leading companies වලින්. right. ඒ වගේ දේවල් තමයි ඔයාලට vibe coding වලින් expect කරන්න පුළුවන්. right. අපි ගිහිල්ලා බලමු code එකට. right. right. අපි ගිහිල්ලා බලමු වෙලා තියෙන changes ටික. එයා values ටික අරගෙන තියෙනවා. ඊළඟට state management ඒගොල්ලෝ add කරලා තියෙනවා. right. මේ ලොකුවට go through කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන පේනවා ඇති forms free එකේ form ID එක දෙලා තියෙනවා. අපි මේක accept කරමු. ඊළඟට අපි කරන්න ඕනේ මේ form endpoint එක දාන්න කියලා කියන එක. right. update the endpoint to this. right. okay. අපි මේක දීලා බලමු එයා මොකද්ද කරන්න කියලා. right. හරි. එතකොට එයා කරන්නේ ඔයාගේ place holder එක actual endpoint එකෙන් update කරනවා. අපි ඒකත් accept කරනවා. හරි. අපි දැන් ගිහිල්ලා බලමු මේකේ කොහොමද වැඩ කරන්නේ කියලා. right. අපි මෙතනට අපි send message එකක් දීලා බලමු. right. අපිට පේනවා pop up එකක් එනවා your message has been sent successfully කියලා. අපි දැන් බලන්න ඕන ගිහිල්ලා ඒක forms එකට ඇවිල්ලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් ඔයාලට මේකේ submissions කියලා section එකක් තියෙනවා. right. ඔයාලට පේනවා දැන් 7:50ට ඔයාලට අලුත් submission එකක් ඇවිල්ලා තියෙනවා. hi can I get more details කියලා. ඒ කියන්නේ අපි contact us එක වැඩ කරනවා. ඒ කියන්නේ ඔයා මෙතනින් submit කරාට පස්සේ අපේ dashboard එකේ අපිට පෙන්නනවා contact us එක වැඩ කරනවා කියලා.
දැන් අපේ බේසික් සයිට් එක ඉවරයි. අපි නිකන් බැලුවොත් අපිට ඕන කරන ඔක්කොම ෆන්ක්ෂනලිටීස් ටික වගේ අපි පොඩි වෙලාවකින් ඉම්ප්ලිමන්ට් කරගත්තා. අපි නිකන් බලමු අපි ඒකේ මොබයිල් සයිට් එක කොහොමද කියලා. මොබයිල් එකට ගියොත් ඔයගොල්ලන්ට මේ වගේ තමයි පෙන්නන්නේ. ඔයාලට පේනවා ගොඩක් හොඳ ඒ කියන්නේ මොබයිල් රෙස්පොන්සිව්නස් දෙකුත් මේකේ ඔටෝමැටිකලිම ඇඩ් වෙලා තියෙනවා. මේ v0.dev වල තියෙන විශේෂත්වය මේක සාමාන්‍යයෙන් අපි යූස් කරපු අනිත් ටූල් එක බලද්දි ඒගොල්ලන්ගේ ඔප්ටිමයිසේෂන් පාර්ට් එක සෑහෙන හොඳයි. මොබයිල්ස් වලටත් ඒගොල්ලෝ හරි විදියට දෙනවා. right. හරි. ඊට පස්සේ අපේ දැන් වෙබ්සයිට් එක අපි ලොග්ින් බිල්ඩ් කරලා ඉවරයි. ඒ කියන්නේ කර්සර් එකකින් අපි කරගන්න ගොඩක් වැඩ ටික අපිට ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ඩිප්ලොයි කරලා. මොකද ඔයාට ලෝකලි රන් කරලා වගේ වෙබ්සයිට් එක පෙන්වන්න බෑ කාටවත්. ඒකෙන්ද අපි ඊළඟට කරන්න ඕනේ මේක හොස්ට් කරන්න ඕනේ. ඉතින් මේක හොස්ට් කරන්න යද්දී ඔයා කරන්න ඕනේ පොඩි මොඩිෆිකේෂන් එකක් තියෙනවා. මේකට අපි යූස් කරන ටූල් එක තමයි Netlify. right. යම් Netlify වලට මේකට අපි යූස් කරන ටූල් එක තමයි Netlify. මේක 100% free. ඔයාට කිසිම charge එකක් නැතුව මේක යූස් කරන්න පුළුවන්. ඔයාගේ ඕන ප්‍රොඩක්ට් එකක් හොස්ට් කරලා කාට හරි පෙන්නන්න. right. එතකොට මේකට බිල්ඩ් කරද්දී අපි අර ඉන්ඩෙක්ස් අර අපි මුල් දවස් හදන වෙබ් ඇප්ලිකේෂන් එක වගේ ඉන්ඩෙක්ස් CSS ෆයිල් එකක් අප්ලෝඩ් කරන එක තමයි ලේසිම දේ. ඉතින් ඒක කරන්න අපි පොඩි චේන්ජ් එකක් මේකේ කරන්න ඕන. මේකේ තියෙනවා next config ෆයිල් එක කියලා ෆයිල් එකක්. ඉතින් ඒ ෆයිල් එකට අපි දාන්න ඕන මෙන්න මේ ලයින් එක. output export කියන මෙන්න මේ ලයින් එක දාන්න ඕනේ. මේක Netlify වල host කරන්න. මේක configuration part එකක්. මේක EI එක through කරගන්න ටිකක් අමාරුයි. හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ build command එක run කරන්න ඕනේ. මේකේ build command එක run කරන්න නම් ඔයාලට කරන්න තියෙන ලේසිම දේ තමයි packagation එකට යන්න. ඒකේ තියෙනවා build command එක. එතකොට අපි මේක run කරමු. and run build okay. හරි. දැන් ඔයාලට පේනවා මේකේ production application එකක් build වෙනවා. හරි. ලොකු වෙලාවක් යන්නේ මේ out කියන folder එකේ තමයි ඔයාගේ production application එක තියෙන්නේ. හරි. ඊළඟට අපි කරන්න ඕන right. මේකට ගිහිල්ලා අපි add new projects කියලා යමු. deploy manually. right. මේකට අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි මේ folder එක drag and drop කරන එක. okay අපි ඒක browse and upload වලට යමු. ඊට පස්සේ projects. right. sorry website. okay අපි folder එක හොයාගන්න ඕන. right. out folder එක upload කරමු. මේකට තප්පර කීපයක් යනවා මේ දිග අප්ලෝඩ් වෙන right. දැන් මේ වෙද්දී ඔයාගේ වෙබ්සයිට් එක හොස්ට් වෙලා තියෙනවා. ඔයාලට වෙන්නේ හරිම සිම්පල් මේක කරන එක. මේක මම ඔයාලට chat එකෙත් දාන්නම්. ගොඩක් අඩු ස්ටෙප්ස් ගානකින් අපිට මේක ඩිප්ලොයි කරගන්න පුළුවන්. මේකට ඔයාලට කස්ටම් ඩොමේන් ලින්ක් කරන්නත් පුළුවන්. අපි දැනට යූස් කරන්නේ ඒගොල්ලන්ගේම ඩොමේන් ID එකක්. හැබැයි ඔයාලට පේන විදිහට අපේ වෙබ්සයිට් එක අපිට වෙන්න ඕන දේවල් හැම දෙයක්ම මේ වෙද්දී ඉම්ප්ලිමන්ට් වෙලා තියෙනවා. right. ඔහොම තමයි Netlify වලින් ෆිල් කරගන්න. Netlify කියන්නේ හොඳ ටූල් එකක්. ඔයගොල්ලන්ටත් ෆ්‍රී යූස් කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි අපිට ඩෙමෝ එකේ තියෙන්නේ. මේ වෙනකන් ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා? ඔව් මේ රෙකෝඩ් මේකේ සෙෂන් එකේ රෙකෝඩින් එක ඔයාලට දෙනවා. right. මේ වෙනකන් කරපු දේවල් වල ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න. එතකොට ඔයාලට ඒකට අපි answers දෙන්නම්. right. finally ඔයාලට ආයෙත් කියන්න තියෙන්නේ අපි මේ වගේම sessions ටිකක් ඉස්සරහට අරන් එනවා. මේකදී අපි ඔයාලට ස්පෙસિෆිකලි දෙන්නේ 1-to-1 mentorship එකක් දෙනවා අපේ ඉන්න mentors ලගෙන්. ඒ වගේම career support එකක් වගේම hackathons අපි මේකේ තියන්න try කරනවා. මේකේ limited seats තමයි තියෙන්නේ ඊළඟට එන AI session එකේ. මේකේ ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන් AI අපි දැන් අද කරේ බොහොම simple දෙයක් AI use කරලා වෙබ් portfolio website එකක් static website එකක් හදාගන්න විදිය. හැබැයි AI use කරලා mobile application එකක් හදන්නේ කොහොමද? full stack application එකක් complex back end එකක් හදන්නේ කොහොමද කියලා වගේ කම්පලෙක්ස් ප්‍රශ්න ටිකක් අපි මේ සෙෂන්ස් වලදී කතා කරන්න try කරනවා. ඒකෙන්ද ඔයාලා ස්කෑන් කරලා අද join වෙන්න register වෙන්න sessions වලට. එතකොට ඔයාලටත් right. okay run කරපු commands ටික අපි දාන්නම්. dependencies දැම්ම තැන් වල ඉඳන් right. මේකට අමතරව අපි document එකක් හදලා ඒ dependencies ටික දාන්නම්.
ඊට අමතරව ෆයිනලි ඔයගලන්ට chance එකක් තියෙනවා කර්සර් සබ්ස්ක්‍රිප්ෂන් එකක්. ඒ කියන්නේ මේකේ අපි අද යූස් කරපු කර්සර් එකේ Pro Tool version එකක් මම යූස් කරන්නේ. ඒකේ ෆ්‍රී version එකේනොත් ඔයාලට සෑහෙන දේවල් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට ෆ්‍රී කර්සර් සබ්ස්ක්‍රිප්ෂන් එකක් වින් කරන්න chance එක තියෙනවා. ඒකට ඔයාලා කරන්න ඕන තමයි දැන් අපි අද හදුවාගේ vcraw.div cursor AI ඒ වගේම netlify use කරලා ඔයගොල්ලෝගේ වෙබ්සයිට් එකක් build කරන්න portfolio වෙබ්සයිට් එකක්. ඒක වෙබ්සයිට් එක build කරලා host කරන්න. host කරලා ඉවරලා ඒ admin@codedev.academy මේ ඊමේල් එකට ඒ වෙබ්සයිට් එකේ link එකයි ඔයාගේ නමයි current role එකයි mobile number එකයි දාලා අපිට ඊමේල් එකක් ගන්න. ඒකත් එක්කම ඔයාලට පුළුවන් නම් එහෙම වෙබ්සයිට් එක බිල්ඩ් කරද්දී ඔයාලා ෆේස් කරපු challenges එහෙම නැත්නම් ඉන්ටරෙස්ටිං එක්ස්පීරියන්ස් කොහොමද ඒ වලින් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා පොඩි කමෙන්ට් එකකුත් එක්ක අපිට දාන්න. එහෙම එවන පෝර්ට්ෆෝලියෝස් වලින් හොඳම පෝර්ට්ෆෝලියෝ එක සිලෙක්ට් කරලා අපි යාට V0 සබ්ස්ක්‍රිප්ෂන් එකක් කෝඩ් වේව් එකෙන් දෙනවා. right ඒ ටික තමයි තියෙන්නේ. thank you very much for listening. ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මම ඔයාලට අන්මියුට් කරන්නත් okay ඔයාලට දැන් අන්මියුට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් chat එකේ දාන්නත් පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්න. ඒ වගේම ඔයාලා පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරද්දී හරි මොනවා හරි ප්‍රශ්න ආවොත් ඔයාලා අපේ channel එකේ දාන්න. ඒ channel එකේ දැම්මට පස්සේ එන ප්‍රශ්න වලට අපි පුළුවන් ඉක්මනට reply කරන්නම්. මොකක්ද ඒක හොයාගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. රේස් එකක් hand කරා. right. ඔයාලට unmute කරලා questions අහන්න පුළුවන්. අපි මේක රෙකෝඩින්ස් ටික ඔක්කොම අපේ WhatsApp channel එකේ share කරනවා Google Drive link එක. ඒත් එක්කම අපි දැන් අද build කරපු code එකේ code base එකත් GitHub දාලා අපි ඒකත් share කරනවා නේද? ඔව්. right අපි හිතනවා ඔයාලා වෙබ්සයිට්ස් බිල්ඩ් කරයි කියලා. මෙහෙම කියන්නේ ගොඩක් සිම්පල් දෙයක්. මම හිතන්නේ අපිට පැයකට අඩු වෙලාවක් ගියේ මේක බිල්ඩ් කරන්න. ඉතින් ඔයාලටත් ඒ වගේ පොඩි ටයිම් එකකින් පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතන්නේ හැම ඩෙවලොපර් කෙනෙක් ගාවම තියෙන්න ඕන දෙයක් පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකක්. right ඔයාලා enjoy කරා කියලා හිතනවා. right if you have any questions now is the time. Not we can end. right okay GitHub commit කරන විදිය. right GitHub commit කරන විදිය ගොඩක් simple. right GitHub තියෙන project එකකට යන්නම්. තියෙන එකක් right git comment එකක් ගහන විදිය වින්සර්ට් කියන්නේ කර්සර් වගේ නේද? ඔව් කර්සර් වගේ. any difference කියන්නේ එහෙම ලොකු difference එකක් නැහැ ඇත්තටම. මොකද දැන් අවුරුද්දකට විතර කලින් GitHub Copilot තමයි ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එක වෙලා තිබ්බේ. ඒක දැන් කර්සර් වලට move වෙලා තියෙනවා. මොකද AI කියන එක AI landscape එක දවසින් දවස වෙනස් වෙනවා. ඒකද ඔයාලා subscription එහෙම ගන්නවා නම් yearly subscription ගන්න එපා. monthly subscription අරගන්න. ඒත් එක්කම update එකේ ඉන්න මොකක්ද හොඳම AI tool එක කියලා. මේ වෙද්දි අපිට තියෙන experience එකත් එක්ක කියන්න පුළුවන් cursor Winside වලට ටිකක් හොඳයි කියලා. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා ඩිපෙන්ඩ් වෙන්න එපා එක tool එකකට. අනිවාර්යෙන් අප්ඩේට් එකේ ඉන්න ගොඩක් වෙලාවට දැන් cursor එකට හොඳ tool එකක් හෙට මාකට් එකට එන්නත් පුළුවන්. ඒකින්ද tool එකක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ඕන tool එකකට basic follow කරන් පස්සේ හොඳ output එකක් ගන්න පුළුවන්.
චිප් කමිට් එකක් ගන්න කොහොමද කියලා අහලා තිබ්බා. චිප් කමිට් එකක් ගන්න ඉතින් හරිම ලේසි. මම ඔයාලට කමාන්ඩ් ලයින් එකෙන් කියලා දෙන්නම්. මොකද එහෙම කරන එක ඔයාලට හොඳ වෙයි. ඒක එතකොට ඕන ටූල් එකක් යූස් කරන්න පුළුවන්. දැන් මම පොඩි චේන්ජ් එකක් කරලා තියෙනවා මගේ පොඩි ෆයිල් එකක. එතකොට මම මේකට කරන්න ඕන මුලින්ම ජිත් ඇඩ් එකක් ගහන්න ඕන. මේකෙන් වෙන්නේ කමිට් එක ස්ටේජ් වෙන එක. එහෙම ස්ටේජ් වුණාට පස්සේ මේකට ජිත් කමිට් එකක් ගහන්න පුළුවන්. කමිට් මැසේජ් එකත් එක්ක ඊට පස්සේ ෆයිනල් ස්ටෙප් එක ජිත් පුෂ්. ජිත් හරියට යූස් කරන්නේ කොහොමද වගේ ඒවා ඔයාලට ඉස්සරහ සෙෂන්ස් වලදී ඇඩ්වාන්ස් සෙෂන්ස් වලදී බලා ගන්න පුළුවන්. මේක බොහොම බේසික් දෙයක් මේ අපි ජිත් යූස් කරලා කරේ. හැබැයි ජිත් කියන්නේ ගොඩක් කම්ප්ලෙක්ස් ටොපික් එකක්. සිම්පල් ටූල් එකක් ඒ වගේම කම්ප්ලෙක්ස් ටොපික් එකක්. ඒක හින්දා අපි මේ වගේ සෙෂන්ස් ඉස්සරහට ගේන්න try කරනවා. ඔව් ඒ ටික තමයි. ඒ අරන්න වෙන මොනවා හරි questions තියෙනවා. Alright. Alright. Thank you again for joining us. ඔයාලට මොන හරි questions තියෙනවා නම් WhatsApp chat එකේ දාන්න අපි ඒකට answers දෙන්නම්. ඒ වගේම මේ link එකෙන් ඔයාලට register වෙන්න ඉස්සරහ sessions වලට. Right. Thank you very much for joining. If you have any more questions. Right. Deadline එකක් නැහැ අතරම. ඒ කියන්නේ static deadline එකක් නැහැ. But අපි within 2 weeks අපි විනව දානවා. ඉතින් ඊට පස්සේ ඔයාලා වෙබ්සයිට් එකක් හැදුවොත් අපිට එවන්න. ඔයාලට මොනවා හරි හේතුවක් හින්දා within 2 weeks වලින් වෙබ්සයිට් එක හදාගන්න බැරි වුණොත් හැබැයි 2 weeks කියන්නේ more than enough. මොකද 1 hour වගේ වැඩක් මේක. එහෙම හදද්දී ඔයාලා පුළුවන් තරම් try කරන්න දැන් cursor වගේ tool එකක් use කරලා ඔයාලගේ customizations දාලා මේ හදපු වගේ basic විදියට නැතුව තව ලස්සන විදියට හදන්න පුළුවන්. ඒ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔව් within 2 weeks අපි විනව දානවා. ඒ කියන්නේ hard deadline එකක් නැහැ but within 2 weeks අපිට එවන්න try කරන්න. Right. Okay. There is no more questions. Fadula. Yeah, all good. Yeah. Thank you guys. Thank you again for joining. Have a good day. Bye. Have a nice day. Bye.